බහුතරයක් මේක අත්විඳපු හින්දා කියන්නේ වැඩ කරන ළමයිට කියන්නේ පුතේ දවස් දෙකක් හෝ තුනක් එක දිගට වැඩ නොකර හිටියොත් මොකද දන්නවද වෙන්නේ? ඔයාලා දන්නවද වෙන දේ? හතරවෙනි දවසේ ඌ පොත් ගන්නව පාඩම් කරගන්න බෑ. නැගිටලා යන්න හිතෙනවා. පස්වෙනි දවසේ හතරවෙනි දවසේ ඔන්න පොඩ්ඩක් හරි කරනවා. බෑ. හිත එක තැන තියන් ඉන්න බෑ. පස්වෙනි දවසේ ඌ ආයෙ try කරනවා. උට බෑ. මේක අත්විඳින්නේ උන් නැද්ද කියන්නකෝ. ඒ නිසා මේ ඔයාලට මේ අවුරුද්ද එක දවසක්වත් ෆ්‍රී නෑ. එක දවසක් නොකර ඉන්න එපා. රිසල්ට්ස් ඉවරයි. ආයෙ පාඩම් කරන්න හිතෙන්නේ නැහැ. වැඩ කරන ළමයි ඔයාලා දවස් දෙකක් තුනක් වැඩ නොකර හිටියොත් ඔයාලට ඊළඟ දවස් වැඩ කරන්න බෑ. ඔයා ඉවරයි. රිස්ක් එකක් ගන්න එපා.